ඔයාලත් මෙහෙමද බලන්නකො නූල්ස් හදන්නේ. මේක නම් මාරම රසයි. වෙජිටබල් මික්ස් නූල්ස් එකක්. ඔන්න ඉතින් හැමදාම බත් කනවා වෙනකොට රෑකට වගේ මේ වගේ නූල්ස් එකක් හදාගත්තාම රසටම කන්න පුළුවන්. වෙජිටබල් වුණාට ඉතින් මේක මස් මාළු දාලත් හදාගන්න පුළුවන්. දැන් ඉතින් එන්නකො මේ රස නූල්ස් එක හදන්න අපි. ඉස්සෙල්ලාම නූල්ස් ටික තඹ ගන්න ඕනේ. මෙතන නූල්ස් ග්‍රෑම් 200ක් විතර තියෙනවා. මම වතුර පාචනයෙන් ලිපේ තියාගත්ත. ලිපේ තියලා එකට ලුණු තේ හැඳි භාගයකුයි පොල් තෙල් තේ හැඳකුයි විතර දාගන්නවා. ඉතින් වෙන්දට මම නූල්ස් හදනකොට ගන්න කැරටුයි ලීසුයි විතරයි. එහෙම නැත්නම් ලුණු කොළයි කැරටුයි විතරයි. අද මම ඊට අමතරව අරගත්තා ගෝවා කොළ 3-4ක් කපා ගත්තා. බෝංචි කරල් 4ක් විතරත් කපා ගත්තා. ඉතින් මේ විදිහට හදාගත්තාම රසයි ගුණයි දෙකම තියෙනවා. එළවලු ගොඩක් දාලා. ඊට අමතරව ලොකු ලුණු ගෙඩියකින් කෑල්ලක් කපා ගත්තා. සුදු ලුණුයි කරපිංචයි තියෙනවා. ඉතින් ඉඟුරු තියෙනවා. ඉඟුරු කෑල්ලකුත් අරගන්න මේකට. ඒක තලා ගන්න ඕනේ. හොඳ පේස්ට් එකක් ගන්න මේ විදිහට තලා ගන්න. එහෙම නැත්නම් අඹර ගන්න. වතුරේ කොන්න උතුරනවා. ඊට පස්සේ නූල්ස් ටික දාලා තඹ ගන්නානේ. ඉතින් නූල්ස් හැදුවත් පැස්ට් හැදුවත් වතුර උතුරනකොට තමයි දාගන්න ඕනේ. ඇල් වතුරට දාලා තැම්බෙන්න තියන්න එපා. එතකොට නූල්ස් වල පැස්ට් වල නියම ක්වොලිටිය ගන්න බෑ. ඉතින් නූල්ස් ටික වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 3-4න් තැම්බෙනම බෙරි කරගන්න නැතුව තඹ ගන්න ඕනේ. ඒ වගේම බිත්තර දෙකක් අරගත්තා මම. ඒක පොඩ්ඩක් මේ විදිහට තට්ටු කරගන්නවා පෙනෙනකම්. දැන් හරි ඔන්න නූල්ස් ටික ගන්න තැම්බිලා. ඊට පස්සේ මම වතුරෙන් අයින් කරගන්නවා. අයින් කරගෙන ටිකක් තුනී වෙන්න දාගන්න ඕනේ. ඒක ගුලියට තියන්න එපා. එතකොට නිකන් ගුලි ගැහෙනවා වගේ වෙනවා. නූල්ස් ටික එකට ඇලෙනවා නම් ඔයාලට පුළුවන් අයිස් වතුර ටිකකින් හරි එහෙම නැත්නම් සීතල වතුර ටිකකින් හරි සෝදලා අරගන්න. මම නූල්ස් තඹගත්ත පාචනේම අරගෙන ලිපේ තියලා ඒකට තෙල් දාගත්තා මේ සැඳි 3ක් විතර. දාලා ඉස්සෙල්ලාම ලොකු ලුණු දාගත්තේ කපාගත්ත. බාගෙට බෙදෙනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු කරපිංචා දාලා මේ ටික සුවඳින ප්‍රමාණයට බෙද ගන්න ඕනේ. ඊට පස්සේ මම කැරට් ටික දාගත්තා. කැරට් දාලා කැරට් ටික ටිකක් වෙලා බෙද ගන්න ඕනේ. බෝංචි ටිකක් දාගත්තා. ඉතින් මේ දෙක කලවම් කර කර ටිකක් වෙලා බෙද ගන්න ඕනේ. ඉතින් අනිත් ඒවාට වඩා මේවා ටිකක් හයියයි නේ හින්දා ටිකක් වෙලා බෙද ගන්න ඕනේ මුලින්ම දාලා. දැන් හරි ඊට පස්සේ මම ගෝවා ටික එකතු කරගත්තා. ඒකත් එක ටිකක් වෙලා බෙදලා ලුණු එකතු කරගත්තා මම තේ හැන්දක් විතර. ඊට පස්සේ ගම්මිරිස් කුඩු. ඊට පස්සේ ගහගත්ත බිත්තර දෙක මේකට එකතු කරගත්තා. එකතු කරලා හොඳට කලං කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේකට මස් මාළු දානවා නම් තම්බලා කෑලි කඩලා මේකට එකතු කරගන්න මේ වෙලාවේ. එහෙම නැත්නම් බැද ගන්න ඕනේ වෙන මේවා ටික බැදලා එකතු කරගන්නත් පුළුවන්. දැන් මම කපාගත්ත ලේස් ටිකත් මේ වෙලාවේ එකතු කරගන්නවා. ඔයාලට ලුණු කොළ ගන්නත් පුළුවන් ලේක්ස් වෙනවට. දැන් මේකට කෑලි මිරිස් තේ හැඳකුත් මම දාගත්තා. හොඳට කලං කරගන්න ඕනේ. දැන් මම මේ දාගන්නේ සෝයා සෝස්. සෝයා සෝස් මේස හැන්දක් විතර එකතු කරගත්තා. ඉතින් ඔයාලට මේකට තක්කාලිත් ගෙඩියක් චූටියට කපලා එකතු කරගන්න පුළුවන්. ගෙඩියක් හරි දෙකක් හරි. ඉතින් මම නම් තක්කාලි සෝස් ටිකක් දැන් එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලං කරලා ඊට පස්සේ නූල්ස් ටික එකතු කරගන්නවා. එකතු කරලා ඒකත් එක්කම හොඳට කලං කරගන්නයි තියෙන්නේ. ඉතින් හදලා නැත්තම් මේ විදිහට හදලා බලන්නකො නූල්ස් එක හරිම රසයි. ඉතින් සෝස් වර්ගයක් දාපු නිසා මේක ගොඩාක් රසයි. ඔන්න දැන් මං හදාගෙන ඉවරයි. ලිපෙන් අයින් කරගත්තා. දැන් ඉතින් රස බලන්නයි තියෙන්නේ. මේක නිකන් උනත් කන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාලා වෙන්ද නූඩ්ල්ස් කන්න ගන්න මස් මාළු හොද්දක් එක්ක. එහෙම නැත්නම් චිලි පේස්ට් එකක් එක්ක උනත් හරිම රසට කන්න පුළුවන්. එහෙම නැත්නම් බිත්තර හොද්දක් එක්කත් මේක ගොඩාක් රසයි. ඔන්න ඉතින් අද රාත්‍රියේ නූඩ්ල්ස් කමු අපි මේ විදිහට හදලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් බලලා ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහස් ලියන කමෙන්ට් එකක් විදියට තාම සබ්ස්ක්‍රයිබ් එකක් එහෙම දාන්න අමතක වුණා නම් මගේ channel එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එකතු වෙන්න. Facebook පිටුව කුසලා සිම්පල් ලයිෆ් එකටත් එකතු වෙන්න. ෆලෝ කරලා ගිහින් එන්න සුබ දවසක් කරලා සියලුම දෙනාට